මම කතා කරන තත්ත්වයක නෙමෙයි ඉන්නේ. මම වැඩ කරන තත්ත්වයක නැහැ. මම උදව් කරන තත්ත්වයක නැහැ. එයාලා ඉගෙන ගන්න තත්ත්වයක නෙමෙයි ඉන්නේ. අපි කොහොමද ඔන්න ඔය විදිහේ අදහස් ඉංග්‍රීසි වලින් කතා කරන්නේ? මේ වීඩියෝ එකෙන් අන්න ඒ පිළිබඳව ඉතාමත් නිර්වුල්ව පැහැදිලිව ලස්සන උදාහරණ ටිකක් මම ඔයාලට කියලා දෙනවා. ඕකේ? රයිට්. අපි එක උදාහරණයක් අරගෙන බලමු කොහොමද ඒකේ තියෙන වචන පෙළ ගස්වන්නේ කියලා. ඔයාලට කියන්න ඕනේ මම වැඩ කරන තත්වයක නැහැ කියන අදහස. මේ සඳහා අපි මුලින්ම වචන කීපයක් පාවිච්චි කරනවා. ඒක ටිකක් දිග වචන සෙට් එකක්. එහෙමයි කියලා බොරු වෙන්න යන්න එපා, දුක් වෙන්න එපා කියන. I am not in a position to. I'm 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 not in a position to. I am not in a position to. වචන හතක් වෙනවා. Okay? ටිකක් ප්‍රැක්ටිස් කරගමු ලේසියෙම මතක තියාගන්න පුළුවන්. I'm not in a position to. වැඩ කරනවට work. දැන් work කියන වචනේ අර වචන හතට එකතු වෙන්න ඕනේ. I'm not in a position to work. I'm not in a position to work. මම වැඩ කරන තත්ත්වයක නැහැ. I'm not in a position to work. I'm not in a position to work. මම වැඩ කරන තත්ත්වයක නැහැ. එහෙම නැත්නම් මම වැඩ කරන තත්ත්වයක නෙවෙයි ඉන්නේ. I am not in a position to work. I'm not in a position to work. මම හිතන්න මට මොනවා හරි ප්‍රශ්නයක් ඇති වෙලා මම ඒ ගැන හිත ඉන්නවා මට දැන් වැඩ කරන්න තරම් මයින්ඩ් එකක් නැහැ. මයින්ඩ් සෙට් එකක් නැහැ. එතකොට කෙනෙක් මගෙන් අහනවා මේ ඔයා වැඩ කරන්නේ නැද්ද? Don't you work? Don't you work? Sorry. මම වැඩ කරන තත්ත්වයක නෙමෙයි. I'm sorry. I'm not in a position to work. I'm not in a position to work. I'm not in a position to work. I am not in a position to work. I'm not in a position to work. I'm not in a position to work. මම වැඩ කරන තත්ත්වයක නෙමෙයි. I'm not in a position to work. Right? එහෙනම් මම හිතන්නේ පැහැදිලි ඇති කොහොමද මේ උදාහරණේ තියෙන වචන ටික අපි ගැලපුවේ කියලා. අපි තවත් මේ වගේම ලස්සන උදාහරණ ටිකක් අරගෙන බලමු. ඔයා අවුරුදු 10ත් 90ත් අතර ලස්සනට ඉංග්‍රීසි කතා කරන්න පුහුණු වීම කරන්න කැමති කෙනෙක් නම් මැයි 21 වෙනිදා රාත්‍රී 8:30ට පටන් ගන්න මගේ අලුත්ම ඔන්ලයින් ඉංග්‍රීසි කතා පුහුණු පන්තියට සම්බන්ධ වෙලා ලස්සනට ඉංග්‍රීසි කතා කරන්න පුහුණු වෙන්න. ඔයාගේ නම 077යි 86යි 52යි 170ට WhatsApp කරන්න. මම කතා කරන තත්ත්වයක නෙමෙයි ඉන්නේ. ඕකේ? පැහැදිලිද? ඔයා මොනවා හරි ගැටලුවක් වෙලා සයිඩ් එකට වෙලා ඉද්දී මොනවා හරි දෙයක් ගැන කල්පනා කර කර තනියම ඉද්දී කෙනෙක් වගෙන් ඇවිල්ලා අහනවා මේ shall we talk for a while? අපි ටිකක් කතා කරමුද? Shall we talk for a while? Oh. Could I talk with you? මට ඔයා එක්ක කතා කරන්න පුළුවන්ද? Could I talk with you for a while? මට ඔයා එක්ක ටිකක් කතා කරන්න පුළුවන්ද? එතකොට ඔයාලට කියන්න පුළුවන් මම කතා කරන තත්ත්වයක නෙමෙයි. I am not in a position to. අර මුල් වචන හත ආයෙත් දාන්න ඕනේ. I'm not in a position to කතා කරනවා talk. I'm not in a position to 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 talk. මම කතා කරන තත්ත්වයක නෙවෙයි. I'm not in a position to talk. දැන් ඔයාලට කියන්න ඕනේ මේ ඔයා දැන් කතා කරන තත්ත්වයක නෙවෙයි ඉන්නේ. ඔයා කතා කරන තත්ත්වයක නෙවෙයි ඉන්නේ. I am not. I එක්ක am not උනාට ඔයා එක්ක am not ගන්න බෑනේ. You are not. You are not in a position to talk. 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 You are not in a position to talk.
ඇය කතා කරන තත්වයක නෙමෙයි ඉන්නේ. ඔයා ගෑනු ළමෙක්ව පෙන්නලා කියනවා නැත්නම් යම් කාන්තාවක් පෙන්නලා කියනවා don't talk with her. එයාට කතා කරන්න එපා. එයා කතා කරන තත්වයක නෙමෙයි ඉන්නේ. ඇයි කතා කරන තත්වයක නෙමෙයි ඉන්නේ. ඇය නම් she එක am not ගන්නත් බෑ are not ගන්නත් බෑ. ඒවා මූලික දේවල් ඉංග්‍රීසි වල මූලික දේවල්. ඇයි කතා කරන තත්වයක නෙමෙයි ඉන්නේ. she is not in a position to. Okay, she is not in a position to talk. She is not in a position to talk. ඔහු කතා කරන තත්වයක නෙමෙයි ඉන්නේ. He is not in a position to talk. He is not in a position to talk. එයාලා කතා කරන තත්වයක නෙමෙයි ඉන්නේ. එයාලා කතා කරන තත්වයක නෙමෙයි ඉන්නේ. They are not in a position to talk. 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 එයාලා කතා කරන තත්වයක නෙමෙයි ඉන්නේ. Okay, they are not in a position to talk. අපි කතා කරන තත්වයක නෙමෙයි ඉන්නේ. අපි we are not in a position to talk. We are not in a position to talk. අමල් කතා කරන තත්වයක නෙමෙයි ඉන්නේ. He is sad. Amal is not in a position to talk. Amal is not in a position to talk. අන්න ඒ විදිහට ඒ වාක්‍යයට මුලින් යෙදෙන කෙනා එක්ක කෙනාට අනුව I, you, we, they, she, he, it, amal ඒ වගේ විවිධ පුද්ගලයන්ට අදාළව am not, is not, are not භාවිතා කරන්න ඕනේ. පැහැදිලිද? එතකොට තමයි අපි හදන අදහස නිවැරදි වෙන්නේ. clear? right. දැන් ඔයාලට කියන්න ඕනේ ඇය උදව් කරන තත්ත්වයක නෙමෙයි ඉන්නේ. එයා උදව් කරන තත්ත්වයක නෙමෙයි ඉන්නේ. she also has a lot of problems. එයාට ගොඩක් ප්‍රශ්න තියෙනවානේ. එයා උදව් කරන තත්ත්වයක නෙමෙයි ඉන්නේ. එයා උදව් කරන තත්ත්වයක නෙමෙයි ඉන්නේ. she is not in a position to help. 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 ඇය උදව් කරන තත්ත්වයක නෙමෙයි ඉන්නේ. She is not in a position to help. Okay? මම ඇයව තේරුම් ගන්න තත්ත්වයක නෙමෙයි ඉන්නේ. මට මේ වෙලාවේ ඇයව තේරුම් ගන්න බෑ. මම ඇයව තේරුම් ගන්න තත්ත්වයක නෙමෙයි ඉන්නේ. I am not in a position to understand her. I am not in a position to understand her. I am not in a position to understand her. Okay? එයාලා සල්ලි දෙන තත්ත්වයක නෙමෙයි ඉන්නේ. එයාලා මේ අපිට සල්ලි දෙන තත්ත්වයක නෙමෙයි ඉන්නේ. They also need money. එයාලටත් සල්ලි ඕනේ. එයාලා අපිට සල්ලි දෙන තත්ත්වයක නෙමෙයි ඉන්නේ. They are not in a position to give us money. They are not in a position to give us money. They are not in a position to give us money. මේ වචන මම අර මුලින් කිව්වා වගේ ටිකක් වැඩි වගේ තේරුණා කියලා ලොකුවට හිතන්න එපා. එක වාක්‍යයක් කීප වතාවක් හොඳට ශබ්ද කරලා ප්‍රැක්ටිස් කරාට පස්සේ ඔයාට ඒක අපහසුයක් කියලා දැනෙන්නේ නැති වෙයි. right? clear? so තාත්තා එහෙ යන තත්ත්වයක නෙමෙයි ඉන්නේ. තාත්තා එහෙ යන තත්ත්වයක නෙමෙයි ඉන්නේ. father is not in a position to go there. Father is not in a position to go there. Father is not in a position to go there. මම මේ ව්‍යාපාරයක් පටන් ගන්න තත්ත්වයක නෙමෙයි ඉන්නේ. මම අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න තත්ත්වයක නෙමෙයි ඉන්නේ. I'm not in a position to
start a new business. I'm not in a position to start a new business. I'm not in a position to start a new business. I'm not in a position to start a new business. I'm not in a position to start a new business. මම අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න ප්‍රොජෙක්ට් එක නෙමෙයි ඉන්නේ. අපි ඉගෙන ගන්න තත්ත්වයක නෙමෙයි ඉන්නේ. We have a lot of problems. Therefore we can't concentrate our mind. Okay? අපිට අපේ මනස concentrate එකඟ කරගන්න බෑ. අපි ඉගෙන ගන්න තත්ත්වයක නෙමෙයි ඉන්නේ. We are not in a position to learn. 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 Okay? එහෙනම් මේ සම්බන්ධයෙන් I am not in a position to, you are not in a position to, we are not in a position to වලින් පස්සේ ක්‍රියාපදයක් එකතු කරලා මම සෑහෙන උදාහරණ ප්‍රමාණයක් ඔයාලට කියලා දුන්නා. ඒකෙදි විවිධ පුද්ගලයෝ වාක්‍ය මුලට අරගෙන කොහොමද මේ අදහස කියන්නේ කියලා මම ඊටාම නිවැරදිව පැහැදිලි කරලා දුන්නා. ඊටාම සරලව පැහැදිලි කරලා දුන්නා. රයිට් මම හිතනවා මේ දේවල් ඔයාලට පැහැදිලි ඇති කියලා. ඉතින් හොඳින් පුහුණු වීම කරන්න. රයිට් පුහුණු වීම අතරතුරේදී මොනවා හරි මේ සම්බන්ධයෙන් ගැටලුවක් ආවොත් ඔයාලට පුළුවන් මේ ස්ක්‍රීන් එකේ තියෙන මගේ නම්බරයකට කෝල් එකක් දීලා ඒ ගැන විස්තර අහන්න. ඒත් එකම ඔයාලට ඔන්ලයින් මගේ ඔන්ලයින් ඉංග්‍රීසි පන්තියකට සම්බන්ධලා ඉංග්‍රීසි කතාව පුහුණු වීම කරන්න අවශ්‍ය නම් මට ඔයාගේ නම දාලා WhatsApp message එකක් දාන්න. එහෙම නැත්නම් call එකක් ගන්න මම ඔයාලට ඒ සම්බන්ධයෙන් සියලුම විස්තර දෙනවා. Right, okay? Then that's enough for the day. Let's meet with another useful and very practical video. So goodbye and take care.